Hi guys, welcome to my YouTube channel. අද හරිය ආතල් දවසක්. දවස ගෙවද්දී මෙන්න මේ විදිහට. උදේම අපි කැම්පස් එකට ඇවිත් පහළ කැන්ටින් එකෙන් කාලා උඩට ආවා අපේ ලෙක්චර් හෝල් එකට. සර් කුසුකුසුවෙන් ලෙක්චර් හෝල් එකෙන් පිරීලා යනකොට සෙනුත් මියා කරපු වීර වැඩක් පෙන්නපු මොහොතක් තමයි අන්න ඒ කලින් අපි දැක්කේ. පව්වනේ පමිතුයි විනතුයි ඉමල්කයගේ ටැබ්ලට් එකකින් ගේම් එකක් ප්ලේ කර කර හිටියේ. ඒකත් මිස් වුණා. කොහොම හරි ඉතින් ආතල් කුඩු කරගෙන සර් එනකොට සර් ලොකු ලෙක්චර් එකක් දෙදී හිටියේ අපිට ඇසුත් වහගන්න කියලා. ඉතින් ඔය අතරතුරදී සුපිරි අකර තැබ්බයක් තමයි උනේ ළමෙක් කලන්ත දාලා. අනේ නින්දකේ නෑනේ. ඇස් වහගන්න කිව්ව හින්දා සර්ට කරු කරලා ඇස් දෙක වහගත්තම ඕකේ සත්තු ගති පෙන්වන කෝඩිනේටර්යි අපේ වීඩියෝ කරලා තිබ්බොන්නේ. ඉතින් අර අසනීප වුණ ළමයවත් තරම් සර් තව ළමයි ටිකක් එක්ක හොස්පිටල් ගියා. ඒ අතරතුරදී මෙන්න මේ කෝඩිනේටර් අයියට බාර දීලා තමයි අපි ගියේ. ඒ කෝඩිනේටර් අය නම් මෙලොව වැඩක්. අපි අත් එක්කත් එකතු වෙලා අපි එක එක විකාර කර කර හිටියා. හෙලෝ. ඉතින් අර ළමයාගේ වැඩ ඔක්කොම කළා සර් හොස්පිටල් එකකින් එනකොට එක විතර වුණා. ඉතින් එතකම් මායි දිනදී TikTok කරා. ඒ TikTok එකට මට ඇත්තටම සීරියස් වෙන්න බැරි වුණා. කොච්චර සීරියස් වුණත් මට hina ගියා. එකට ඉවර කරන්න තිබ්බ ලෙක්චර් එක කොහොම හරි අද වැඩක් කෙරුන්නේ නැති හින්දා සර් 2:00 වෙනකම් පොඩි ලෙක්චර් එකක් දෙන්න පහළ හෝල් එකට ගෙනාවා. ඒත් ඉතින් වැඩක් වුණේ නැහැ. පේනවනේ අපේ රටක් වටන සීනියර් බෙජ් එකේ අයියලා පිටිපස්සට වෙලා කරන ඒවා. ඔය උඩ පැන පැන එන්නේ දස්සයා. දස්සයා කියන්නේ ආගෙනම දක්ෂි. අපි ආට කතා කරන්නේ දස්සයා කියලා. ඒත් එයා නම් කියන්නේ කුමාරෙක් කියලා. හැබැයි කුමාරයාගේ තියෙන්නේ කුමාරවරු කරන අන්තපුර වැඩ තමයි. චුට්ටක් බලන් ඉන්නකෝ. පොරගේ වැඩ කිඩ තව ඉස්සරහට හම්බෙයි. ලෙක්චර්ස් ඉවරටම ඉවරයි. දැන් අපි චුටි ගමනක් යන්න රෙඩි වෙලා තමයි ඔය ඉන්නේ. අයියෝ මිරේක ඉස්සරහින් ඉන්නකොට ඇන්ටි කෙනෙක් පිටිපස්සෙන්. අවුලක් නැහැ. මෙතනින් එහාට කියන්න දේවල් නැහැ. බලන් ඉන්නකෝ. පබ්ලික් බස් එකක් ඇතුලේ මෙයාලා ගත්ත මේ ආතල්. ලැජ්ජයි පුතේ ලැජ්ජයි. අන්තිම අවස්ථරයි සමු ගන්නට ඉතින් අපි ගල්සභා හන්දියෙන් ආරම්භ කරේ. දැන් අපි ටවුන් හෝල් එකෙන් අවසන් කරනවා. මොනවාරත් ඒ බස් එකේ පොන්දස්තර අපි ගොබින ගාන ශිල්පී අවිෂ්ක ෆෙර්නැන්ඩෝ අවිෂ්ක අවස්ථරයි අරත් මයික්‍රොෆෝන් එක ඉවත් කරලා බස් ඩ්‍රයිවර් බස් ඩ්‍රයිවර් කොට එරිදුරු මාතාරත් පස්සේ පොන්දුරු මාතාරත් කමන් කරපු මිනිස්සුන්ට ඉස්සරහ Isra balik. Yang. No. Api kia nawa deviyanka. හරි බස් එකේ ආතල් මෙතනින් ඉවරයි. ඊටු ටික ඉස්සරහට බලන්නකෝ. කොහොමින් කොමාරි අච්චර පිස්සුවක් නටලා විහාර මහදේවියට ආවට පස්සේ කට්ටිය හොඳට ෆොටෝස් ගහනවා. මේ සෙට් එක එකට එකතු වුණාම ආතල් කෝටියක්. ඔය දැනුත් නෙළුම් කුළුන අපේ වර්ෂන් එක ගහන්න හදන. බලන් ඉන්නකෝ. hina කාලම මැරෙනවා. දක්ෂිත් ආවුනේ කතා කරනවා. වතුර. ඔන්න එසේනම් පැමිණ සිටින ආමංගල සභාවේ සියලුම දෙනාට නැවත වරක් අපේ දේශය නැරඹීම සඳහා අවස්ථාව ලබා අදන් ටිසු කරන්න ඔන්නේ නං අවිස්කා මාවල ගන්නකෝ මාවල ස්පිල් ගෙනියන්න අයියේ මාවල ගන්න අවිෂ්කයටයි ශශිරයටයි රියල්ම දුක.
ශශිලා අයියා දාලා යන්න බෑ කියලා විලාප දෙනකොට මීනියෙන් නැගිටලා දස්සයා කියනවා එහෙනම් ගෙදර රම්පලයන් කියලා. ඒ සිද්ධිදා මේ විදියට වෙනකොට ශශිලා අයියාගේ කැමැත්ත පරිදි අපේ මේකප්ස් වලින් අවිෂ්කායව මේකප් කරා. ඔන්න බලන්නකො කමෙන්ට් අර කොටුවේ බඩු ඉන්නේ බං. ඒ වගේනේ බං. තොලට මොකද්ද බං මේ කරලා තියෙන්නේ? වැඩිනේ නා. සැරෙන් සැරේට ගේ සීන් මත වෙලා සෙට් එකේ පිස්සු නටන කපල් එක තමයි ඔය ඉන්නේ. ඉතින් අච්චර පිස්සු නටලා විසිර යාමට නිමිත්තෙන් ඔන්න ඔය විදිහට සෙට් එකම එකතු වෙලා ලස්සන සෙල්ෆියක් ගත්තා. ඉතින් 8 දෙනා 4 දෙපැත්තට බෙදෙනකොට ඔන්න ඔය අපි 4 දෙනා ඉස්සරහට යන ගමන් බස් එක හොයන්. අනේ යන ගමන් පොඩි බව්වෙකුත් හිටියා. ඉතින් ඔන්න ඔහොම තමයි දවස ගෙවුනේ. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳට ලයික් කරන්න, මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.